මේ වීඩියෝ එක බලන ඔයාට විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළතදී රුපියල් 1800ක් වගේ මුදල් ප්‍රමාණයක් ඔයාගේ බැංක් එකට හෝ ඔයාගේ Binance wallet එකට withdraw කරගන්න පුළුවන්. තවත් අලුත්ම KYC ප්‍රොජෙක්ට් එකක් තමයි අරන් අවිල්ලා තියෙන්නේ. වීඩියෝ කවුරුත් මිස් කරගන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ කියන විදිහට වැඩ ටික කරන් ගිහලා ඔයාට මම මේ කියන වගේ මුදල් ප්‍රමාණයක් ඔයාගේ බැංක් එකට හෝ ඔයාගේ Binance wallet එකට withdraw කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේකේ වයිස ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට මෙන්න මේ මම කියන වැඩ ටික කරන් ගිහලා මුදල් earn කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම e-money site වල වැඩ කරන් ගිහලා මේ විදිහට රුපියලක්වත් හෙව්වේ නැති අය ඉන්නවා. එයාලටත් පුළුවන් ඕන නම් try කරලා බලන්න මම මේ කියන වගේ මුදල් ප්‍රමාණයක් earn කරන්න පුළුවන්ද බැරිද කියලා. 100%ක් අනිවාර්යයෙන්ම මම මේ කියන විදිහට වැඩ ටික කරන් ගියොත් අනිවාර්යයෙන්ම ඔයාගේ Binance wallet එකට හොයාගේ බැංක් එකට ඒ මුදල් ප්‍රමාණය earn කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැවැඩි කතා නැතුව අදගෙන අපි වීඩියෝ එකට යමු. අපි වීඩියෝට යන කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට subscribe button එකක් තියෙනවා. මෙන්න මේ subscribe කියන තැන click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට bell icon එකක් තියෙනවා. මේ bell icon එක නැවතත් click කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට all කියලා තැනක් තියෙනවා. මෙන්න මේ all කියන තැන නැවතත් click කරන්න. එහෙම click කරායින් පස්සේ අපි දාන වීඩියෝ notification එකක් මාර්නිය ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙම නැවැඩි කතා නැතුව අදගෙන අපි වීඩියෝ එකට යමු අපි. ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ Oracle Cloud කියන මේ website එකට එන්න ඕන. මේ website එකට එන්න අවශ්‍ය link එක මම පහළ description එකේ වගේම comment section එකේ pin comment එකක් විදිහට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ link එක පාවිච්චි කරලා මේ website එකට එන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් browser එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට Google එකේ search කරන්න Oracle Cloud free trial කියලා. එහෙම search කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතන පොඩ්ඩක් පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට Oracle Cloud free trial කියලා තැන. මෙන්න මෙතන click කරන්න. එහෙම click කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කළු පාටෙන් start for free කියලා තැන. මෙන්න මෙතන click කරන්න නැවත. එහෙම click කරායින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන පොඩි forum එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ forum එක අපි සම්පූර්ණ කරගන්න ඕන. මම කියන්නම් කොහොමද මේක සම්පූර්ණ කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට country කියලා තැන. මෙන්න මේ country කියන තැන click කරන්න. එහෙම click කරලා මෙතන පොඩ්ඩක් පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔයාලට ශ්‍රී ලංකා කියන country එක බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා කියන country එක ඔයා එතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට first name කියලා තියෙනවා. first name කියන තැනට වගේ නමේ මුල් කොටස type කරන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට last name කියලා තියෙනවා. last name කියන තැනට වගේ නමේ අවසන් කොටස type කරගන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට email කියලා තැනක් තියෙනවා. මෙතන මේ email කියන තැනට ඔයා අලුතින් Gmail address එකක් හදලා ඒ Gmail address එක මෙන්න මෙතන type කරගන්න ඕන. ඒ Gmail address එක මෙතන type කරලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහලින් තියෙන I am a human කියලා. මෙන්න මේ I am a human කියන තැන මේ කොටු උඩ නැවතත් එකපාරක් click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට මේ විදිහට captcha එකක් එනවා සම්පූර්ණ කරන්න. ඔයා මේ captcha එක සම්පූර්ණ කරගන්න ඕන. මේ captcha එකේදී කරන්න තියෙන්නේ මෙතන මේ අපිට photos ටිකක් වෙන්නෙනවා. මෙන්න මේ photos පේනුවාට පස්සේ මෙතන මේ photo වලින් එකම වර්ගයේ photo තුනක් තියෙන ඒවා select කරගන්න ඕන. දැන් මට මෙතන මේ guitar එකක් තමයි පෙන්වලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට guitar එකේ photo තුන select කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතන මේ next කියන තැන click කරනවා. නැවතත් ඒ guitar එකම photo තුන select කරලා මෙතන මේ verify කියන තැන click කරනවා. එහෙම click කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට I am a human කියන තැන captcha එකේ මේ විදිහට tick එක වැටෙනවා. tick එක වැටුණාට පස්සේ මෙතන මේ verify my email කියන තැන click කරන්න තියෙන්නේ. මම දැන් මගේ ෆෝරම් එක සම්පූර්ණ කරගන්නම්. හරි මම මෙන්න මේ විදිහට මගේ ෆෝරම් එක වගේම මෙන්න මේ captcha එක සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කළා මම මෙන්න මෙතන මේ verify my email කියන තැන click කරගන්නවා. එහෙම click කරගත්තායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ email එක verify කරගන්න කියනවා. දැන් අපේ mail box එකට ගිහිල්ලා අපි දැන් මෙතන register විදිහට type කරේ Gmail එකේ mail box එකට යන්න ඕනේ. දැන් මෙයාලගේ site එකෙන් අපිට mail එකක් එවලා තියෙනවා. ඒ mail එකේ verification link එකක් තියෙනවා. ඒ link එක click කරලා අපේ mail එක මුලින්ම verify කරගන්න ඕන. මම දැන් මෙන්න මෙතන මේ type කරපු Gmail address එකේ mail box එකට යනවා. හරි මම මේ විදිහට මම register විදිහට type කරපු Gmail address එකේ mail box එකට එනවා. mail box එකට ආවට පස්සේ inbox එකට මේ වෙද්දී Oracle Cloud site එකේ මේ විදිහට mail එකක් ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන මේ mail එක open කරගන්න. ඔයාලටත් අනිවාර්යයෙන් මේ වගේ mail එකක් ඇවිල්ලා තියෙවි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ mail එක open කරගත්තාට පස්සේ මෙතන තියෙනවා verify email කියලා. මෙන්න මේ verify email කියන තැන click කරගන්න තියෙන්නේ. මම මේ විදිහට click කරනවා. එහෙම click කරායින් පස්සේ මෙන්න මේ විදිහට නැවතත් අපි Oracle Cloud site එකට ඒ link එක හරහා අරන් එනවා. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් නැවතත් forum එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන පොඩ්ඩක් පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් password කියන තැන අපිට password එක type කරන්න තැනක් දීලා තියෙනවා. මෙතනදී අපි strong password එක type කරන්න ඕනේ. strong password එක කියන්නේ සාමාන්‍ය ඉලක්කම් 5ක් 6ක් වගේ. ඒ වගේම simple capital ඉංග්‍රීසි අකුරු කලවම්. ඒ වගේම symbol එක කියන්නේ add ලකුණු හෝ hash ලකුණු ඒ වගේ මොකක් හරි සලකුණක් එක්ක අපි password එකක් හදලා type කරගන්න ඕනේ. ඒ type කරන password එක ඔයා අනිවාර්යෙන් කොහේ ලියලා තියාගන්න. මොකද අපි මෙතන මේ type කරන password එක අනිවාර්යෙන් මේ account එක save කරද්දී අවශ්‍ය වෙනවා. ඔයා මෙතන strong password එක කරලා type කරගන්න. ඒ type කරපු password එක නැවතත් මෙන්න මේ confirm password කියන තැනට type කරගන්න. එහෙම type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්
මෙතන පහලින් තියෙනවා අපි මේ හදන account එක මොන account එකක්ද කියලා. ඔය අනිවාර්යෙන් මෙතන මෙන්න මේ individual කියන තැනට මේ විදිහට tick එක දාගන්න. අපි individual account එකක් තමයි හදාගන්නේ. මෙතන individual account කියන තැනට tick එක දාගත්තට පස්සේ මෙතන cloud account name කියලා තියෙනවා. මේක වෙනස් කරන්න එපා. මේ විදිහටම තියෙන්න දෙන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් home region කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතන මේ home region කියන තැන click කරන්න. click කළා කැමති region එකක් දාගන්න පුළුවන්. මම නම් recommend කරන්නේ ඔයාලට මෙතන පොඩ්ඩක් පහළටම යන්න. පහළටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිංගප්පූර් කියලා තියෙනවා. මෙන්න මේ සිංගප්පූර් කියන තැන click කළා ඒ region එක ඔයා මෙතන select කරගන්න. එතන පොඩ්ඩක් පහළට යන්න නැවතත්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුවට ඔයා මතක ඇතුව මේ විදිහට tick එක දාගන්න. tick එක දාලා මෙන්න මෙතන මේ continue කියන තැන click කරන්න තියෙන්නේ. මම දැන් උඩ මගේ password එක type කරගන්නම්. හරිම මෙන්න මේ විදිහට මම password එකක් හදලා type කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන strong කියලාත් පැටලලා තියෙනවා. මේ විදිහට තමයි strong password එකක් හදාගන්න තියෙන්නේ. ඔයත් මේ විදිහට බලලා strong password එකක් හදලා type කරගන්න. මම මෙතන password එක type කරගත්තා. ඒ password නැවතත් මෙතන මේ confirm password කියන තැන type කරගත්තා. ඊට පස්සේ මෙතන මේ individual කියන තැන tick එක දාගත්තා. මෙතන region එක Singapore කියන country එක තෝරගත්තා. තෝරගෙන මෙතන පහළට යනවා. පහළට ගිහලා මෙතන tick එක දාගන්නවා. tick එක දාන් වෙලා මෙන්න මෙතන මේ continue කියන තැන click කරන්න තියෙනවා. මම මේ විදිහට continue කියන තැන click කරගන්නවා. එහෙම ක්ලික් කරාට පස්සේ මේ විදිහට තැනකට එනවා. මෙතනදී අපිට නැවතත් ෆෝරම් එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝරම් එකත් අපි සම්පූර්ණ කරගන්න ඕන. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා address line 1 කියලා. මෙන්න මේ address line 1 කියන තැනට ඔයාගේ සම්පූර්ණ address එක type කරගන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් city කියලා තියෙනවා. මෙන්න මේ city කියන තැනට ඔයාගේ town එකේ නම, ඒ කියන්නේ ඔයාගේ city එකේ නම type කරගන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙනවා postal code කියලා තියෙනවා. මෙතන මේ postal code එක type කරගන්න තියෙනවා. ඔයාගේ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ city එක type කරලා postal code කියලා Google එකේ search කරන්න. ඊට පස්සේ ඔයාගේ postal code එක බලා ගන්න පුළුවන්. මේ postal code එක මෙතන type කරගන්න තියෙන්නේ. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට phone number එක type කරන්න තියෙනවා. ධන 94 country code එක autom select වෙලා තියෙවි. මෙතන ඔයාගේ බිංදුව නැතුව ඉතිරි ඉලක්කම් ටික phone number එක type කරගන්න. type කරලා ඔයාලට තියෙන මෙතන මේ continue කියන තැන click කරගන්න. මම දැන් මගේ form එක සම්පූර්ණ කරගන්නම්. හරි මම මෙන්න මේ විදිහට මගේ ෆෝරම් එක සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කළා මෙතන පහළට ඇවිල්ලා මෙන්න මේ continue කියන තැන click කරනවා. එහෙම click කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී අපිට අපේ account එක verify කරන්න අපේ bank card එකක් add කරන්න කියලා කියනවා. මෙතනදී අපි අනිවාර්යයෙන්ම use කරන්නේ නැති bank card එකක් පාවිච්චි කරන්න ඕන. අනිවාර්යයෙන් මේ bank card එකේ ඩොලර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් තියෙන්න. ඒ කියන්නේ රුපියල් 500ක්වත් අඩුම සල්ලි තියෙන්න ඕන මේ account එක verify වෙන්න. ඒ නිසා කවුරුත්ම මේකේ පාවිච්චි කරන card, ඒ කියන්නේ ඔයාගේ salary එකේ නේ එහෙම නැත්නම් deposit එකක් දාලා තියෙන වගේ card පාවිච්චි කරන්න එපා. එහෙම නැත්නම් සාමාන්‍ය රුපියල් 500ක් 1000ක් වගේ තියෙන card හැමෝම අතේ තියෙනවා. අන්න ඒ වගේ card එකක් තියෙනවා. ඒ card එක පාවිච්චි කරලා මේ account එක verify කරගන්න පුළුවන්. ඔයාලට තියෙන මෙතන මේ add payment verification method කියලා තියෙන මෙන්න මෙතන click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් credit card කියලා තැනක් තියෙනවා. මෙන්න මේ credit card කියන තැන click කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපි සම්පූර්ණ කරගත්ත විස්තර ටික බලා ගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් පහළටම යන්න. පහළටම ගියාට පස්සේ අපිට තියෙනවා අපේ කාඩ් එකේ details ටික add කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කාඩ් එක Visa කාඩ් එකද නැත්නම් Master කාඩ් එකක්ද කියලා මෙතන මුලින්ම select කරගන්න තියෙනවා. ඔයාගේ කාඩ් එකේ ඉස්සරහා තියෙනවා ඔයාගේ කාඩ් එක Master කාඩ් එකද නැත්නම් Visa කාඩ් එකද නැත්නම් debit කාඩ් එකක්ද කියලා තියෙනවා. ගොඩක් අයගේ තියෙන Visa කාඩ් ඔයා මෙතනින් check කරලා බලන්න ඔයාගේ කාඩ් එක මොකක්ද කියලා. මගේ දැන් තියෙන Visa කාඩ් එක මම මෙන්න මෙතන මේ Visa කියන තැන ක්ලික් කරගන්නවා. මේ විදිහට ටික් එක දාගන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කාඩ් නම්බර් කියලා තැනක් තියෙනවා. මෙන්න මේ කාඩ් නම්බර් කියන තැනට අපි ටයිප් කරගන්න ඕන. ඔයා දැන් මෙතන වෙරිෆයි කරන්න පාවිච්චි කරන බැංක් කාඩ් එක තියෙනවා. මේ බැංක් කාඩ් එකේ ඉස්සරහා තියෙනවා ඉලක්කම් 16ක අංක ටිකක්. අන්න ඒ අංක ටික මෙතන ටයිප් කරගන්න තියෙන. හරියටම අංක ටික ටයිප් කරගන්න. ඊට පස්සේ expiry date එක ටයිප් කරගන්න තියෙනවා. expiry date එක තියෙන්නේ අපි මේ අංක 16 ටයිප් කරනෝනේ. මේ අංක 16ට පහලින් තියෙනවා අපේ කාඩ් එක expire වෙන මාසය වගේම අවුරුද්ද මොකක්ද කියලා. ඉතින් ඔයා හරියටම බලන්න ඔයාගේ මාසය මොකක්ද ඒ වගේම අවුරුද්ද මොකක්ද කියලා. ඔයාට තියෙන්නේ මේ මාසේ මෙතනින් සිලෙක්ට් කරගන්න කීවෙනි මාසෙන්ද එක්ස්පයර් වෙන්නේ කියලා. ඒ වගේම එතනින් සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් අවුරුද්ද ඔයාට තෝරගන්න තියෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ කාඩ් එකේ තියෙන මේ අවුරුද්ද සිලෙක්ට් කරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා නැවතත් පොඩි කෝඩ් එකක් ටයිප් කරන්න. කියන්නේ CVN කියලා කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක ටයිප් කරන්න. ඒ කියන්නේ ඔය කාඩ් එකේ අනිත් පැත්තේ ඔය අස්සම් කරන පැත්ත තියෙනවා. ඒ අස්සම් කරන පැත්තේ තියෙනවා ඉලක්කම් 3ක කෝඩ් එකක්. හරිද? එන්නේ කෝඩ් එක මෙතන ටයිප් කරලා මෙන්න මේ finish කියන තැන ක්ලික් කරගන්න තියෙනවා. මම දැන් මේ ටික සම්පූර්ණ කරලා මෙතන මේ finish කියන තැන ක්ලික් කරගන්නම්.
හරි මම මේ විස්තර ටික සම්පූර්ණ කරලා එතන ෆිනිෂ් කියන තැන ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට thank you කියලා වැටලා තියෙනවා කොළ පාටින්. දැන් අපි ඒක දාපි කාඩ් එක ඇඩ් වෙලා තියෙන්නේ. හරිද? අපි මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන මේ close කියලා තියෙන්නේ. මෙන්න මේ close කියන තැන ක්ලික් කරන්න තියෙන්නේ. එහෙම ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට කොටුවක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කොටුවට ඔයා ටික් එක දාගන්න. ටික් එක දාගන්නලා මෙන්න මෙතන මේ start my free trial කියලා තියෙන්නේ. මෙන්න මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. මම මේ විදිහට ක්ලික් කරගන්නවා. එහෙම ක්ලික් කරලා පොඩි වෙලාවක් ගියයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අපි පොඩි වෙලාවක් ඉන්න ඕන. එහෙම පොඩි වෙලාවක් ගියයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අපිට මෙයාලා කියනවා විනාඩි 15ක වගේ පොඩි කාලයක් යනවායි කියලා. අපේ account එක set up වෙනක අපිට තියෙන්නේ දැන් මෙතනින් back වෙලා යන්න අපි දැන් account එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරලා තියෙන්නේ. මෙයාලා මේ විනාඩි 15ක් කිව්වට සාමාන්‍ය විනාඩි 4-5ක් වගේ යද්දී මෙයාලා අපිට මේ මේල් එකක් එවනවා. මේ site එකේ මේල් එකක් එවනවා. අපි register විදිහට කරු Gmail address එකට. ඒ mail box එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ account එක සම්පූර්ණ verify කරලා තියෙන්නේ. අපිට දැන් account එක පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේ mail එකේ තියෙන්නේ. එතකොට අපි සම්පූර්ණ account එක හදලා අවසන් කරලා තියෙන්නේ. දැන් අපි බලමු මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ අපි ඒ කිව්ව මුදල් ප්‍රමාණය earn කරගන්නේ කොහොමද කියලා. ඔයාලට තියෙන්නේ මම මේ කිව්ව විදිහට Oracle Cloud site එකේ account එක නිවැරදි verify කරගන්න. verify කරලා අවසන් කරාට පස්සේ ඔයාලට තියෙන්නේ මගේ මෙන්න මේ Telegram group එකට join වෙන්න. මේ Telegram group එකට එන්න අවශ්‍ය link එක මම පහළ description එකේ වගේම comment section එකේ pin comment එකක් විදිහට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ link එක පාවිච්චි කරලා මගේ මෙන්න මේ Telegram group එකට එන්න. මෙන්න මේ SL Sumi KYC කියන මේ Telegram group එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම එදා දවසේ ගන්න account මොනවද ඒ වගේ price එක කීයද කියලා. මේ විදිහ ලොකු පිරිසක් මාත් එක්ක වැඩ කරන් යනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ group එකට ආවෙන් පස්සේ Oracle Cloud කියන මෙන්න මේ account එක මම $6ක වගේ price එකකට දැන්ටමත් buy කරනවා. සාමාන්‍ය $6ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් බලලා රුපියල් 1800ක වගේ මුදලක් වෙනවා. ඔයාලට පුළුවන් බැංක් එකට හෝ ඔයාගේ Binance wallet එකට මෙන්න මේ කියන මුදල් ප්‍රමාණය earn කරගන්න. ඒ වගේම තවත් මම ගන්න account මොනවද කියලා මේ group එකේදී බලා ගන්න පුළුවන්. Linode account, Asura Free, Asura Pay මේ වගේ Headsana මේ වගේ account ලොකු ප්‍රමාණයක් ගන්නවා. ඒ account වල price එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ Headsana ඒ වගේම Linode account මේවා හදන්නේ කොහොමද කියලාත් මගේ YouTube channel එකේ දැන්ටමත් වීඩියෝ දාලා තියෙනවා. ඒ වීඩියෝ බලලා account හැදුවේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒවත් බලලා account හදලා මේ වගේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඒ වගේම මේ group එකේ පොඩ්ඩක් උඩට ආයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දිත් Oracle Cloud account හදලා දුන්න අයගේ payment proof මේ විදිහට බලා ගන්න පුළුවන්. account එක ගෙවුවට පස්සේ check කරලා account එක verify නම් මම මේ account එක අරගෙන ඉවිල්ලා එයාලට මම කරපු payment proof තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලා ඒ account එක හදලා අවසන් කරාට පස්සේ මේ group එකට join වෙන්න. ඒ වගේම මගේ WhatsApp number, Telegram username උත් මම පහළ description එකේ වගේම comment section එකේ දාලා තියන්නම්. ඒ හරහා මාව contact කරගෙන ඔයා මෙන්න මේ Oracle Cloud account එක සම්පූර්ණ verify කරලා අවසන් කරලා තියෙනවා නම් Oracle Cloud account එක verify කරන්න දුන්න Gmail එකේ password එක ඒ වගේම Oracle Cloud එකට දුන්න password එක මෙන්න මේ තුන මට එවන්න. ඒ තුන එවුවට පස්සේ මම account එක check කරලා බලනවා. account එක verify නම් ඔයාගේ Binance wallet එකට ඔයාගේ bank එකට මම මේ කිව්ව වගේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්කම තියෙනවා. මම මේ කිව්ව දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ පහලින් comment එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp හරහා හෝ Telegram හරහා මාව contact කරලා ඒ ගැන විස්තර අහන්න. එහෙමනම් වීඩියෝ කොහොඳ නම් like කරන්න. ඒ වගේම වීඩියෝ කොහෙන් නොතේරෙන තැනක් තියෙනවා පහලින් comment එකක් දාන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙද්දී හැමෝටම සුබ දවසක්.